ආයුබෝවන් කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ලොකු කාලයක් ගත වුණා මට YouTube එකට කිසිම වීඩියෝ එකක් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඒකට හිතේ නිදහසක් තිබුණේ නැහැ. මම ලංකාවට ගිය අවුරුද්දේ ඊට පස්සේ ආවට පස්සේ ලොකු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මගේ ඉන්න තැන් වෙනස් වුණා. ඊට පස්සේ මම කරන රැකියාවල් වෙනස් වුණා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා අන්නේ ප්‍රශ්නත් එක්ක ගැටෙන්න උන නිසා මට නිදහසේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න බැරි වුණා. මම කොහොමත් හැමදාම නිතරම වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. පුළුවන් වෙලාවට දෙයක් එකතු කරන්න තමයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් සමයක තියෙන මේ දවස්වල UK වලට බ්‍රයිටන් පැත්තට ගියා. බ්‍රයිටන් කියලා කියන්නේ UK වල බීච් ඒරියා එකක්. ඉතින් සමයක නිසා මේ දවස්වල ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ ලස්සන දිහා බලනකොට ඉතින් ගාලු පුරවරය තමයි මතක් වෙන්නේ. මම ඉපදුණු, හැදුණු, වැඩුණු. මොකද මුහුද කියන එක අපට අලුත් දෙයක් නොවන නිසා. ලංකාවේ අපිට මුහුද කියන එක ගොඩාක් සමීපයි. ඉතින් මෙහි ඒ තරම්ම ලස්සන මුහුදු ප්‍රදේශ නැහැ. ඒ වුණත් තියෙන දේවල් දැක බලා ගන්න මම කැමතියි. මම ඒ ගමනට ඔයාලවත් එකතු කරගන්න අද තීරණය කරා. ඒ ගමන් අපි පුංචි දේවල් ටිකක් අපේ ජීවිතයට වැදගත් වෙන දේවල් ටිකක් කතා කරමු. මේ දවස්වල හැමෝම UK ගැන කතා වෙනවා. තවත් ගොඩක් රටවල් ගැන කතා වෙනවා. මොකද වීසා ප්‍රශ්න නිසා. ඉතින් ඇත්තටම කිසිම රටක වීසා එකක් හදාගන්න එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. නමුත් ආපු අයට කියන්නේ සහ එන්න ඉන්න අයට කියන්නේ කොහොම හරි එන්න ඔයාලා කැමති දේ කැමති විදිහට කරලා උත්සාහ කරලා බලලා ඒකේ තීරණය ඔයාම තීරණය කරගන්න ඕනේ. මොකද ඔයාගේ ජීවිතේ තීරණ ගන්න ඕනේ ඔයා. එහෙම නැතුව වෙන කෙනෙක් නෙමෙයි. ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අභියෝගවලට මුහුණ දීලා ඒවා ජය ගන්න එකත් ඔයාගේ අතේම තමයි තියෙන්නේ. පෙරදෙන්න සිද්ධ වෙන වාර අනන්තයි මේ රටක් ඇතුළතදී. ඒක අපි නෑ කියලා කිව්වොත් ඒක බොරු. දැන් මේ වෙනකොට ගොඩක් අය ලංකාවට යනවා. මගේත් යාළුවෝ ලංකාවට යනවා. ඉතින් ඒ අයගේ සුබසිද්ධිය උදෙසා සමහර අය වෙන රටවල් වලට යනවා. UK දාලා. ඉතින් ඒකත් එයාලගේ කැමැත්ත. මම හැමදාම කියනවා වගේ කාත් කවුරුවත් නැතුව පිටරටකට ඇවිල්ලා තනියම ජීවත් වෙනවා කියන එක බොහොම අසීරු දෙයක්. ඇත්තටම ඒක කරගන්න ටිකක් අමාරුයි. නමුත් ඔයාලට පුළුවන්. ඉතින් බෑ කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙම පුළුවන් කියන මානසිකත්වයෙන් ඕගොල්ලෝ ජීවිතේ ඉස්සරහට යන්න කියන එක තමයි මම ඔයාලට කියන්නේ. ගොඩක් අය මේ රටට ආවට පස්සේ තනි වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ අයට මෙහෙදී අලුත් යාළුවෝ හම්බෙනවා. මෙන්න මේ හම්බෙන යාළුවෝ කොහොමද හොඳ යාළුවෝ කියලා ඔයා තෝරගන්නේ. ඒක ටිකක් අමාරු දෙයක්. මොකද අපි ලංකාවේදී ආශ්‍රය කරන අපි දන්න කියන අපේ අය වගේ නෙමෙයි මේ රටවල් වලට ආවට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා. සමහර අය හදවතින් උදව් කරනවා. සමහර අය මූණට හොඳට කතා කරලා hina වෙලා පණ දෙන්න ඉඳලා පිටිපස්සෙන් ගිහින් වෙන දේවල් කියනවා. ඒ තමයි අසත්පුරුෂයෝ. ඉතින් සත්පුරුෂ එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෝ හොයාගන්න එක මේ රටවල් වලදී ටිකක් කරන්න අමාරු දෙයක්. නමුත් ඔයාගේ ලංකාවේ ඉන්න හොඳම යාළුවෝ ටික කවදාවත් අමතක කරන්න එපා. සමහර විට ලංකාවේ හිටපු ඒ යාළුවෝ විවිධ රටවල් වල ඉන්න පුළුවන්. ඉතින් ඒ අයත් එක්ක තමන්ගේ ජීවිතයේ දේවල් බෙදා ගන්න, දුක හිතුණු වෙලාවකදී කතා කරන්න. මොකද මේ රට ඇතුළේදී හම්බෙන හැමෝම යාළුවෝ නෙමෙයි. ගොඩක් ඉන්නේ අවස්ථාවාදීෝ. මම හිතන්නේ මාත් එක්ක ඔයාලා එකඟ වෙයි. මොකද ඒ අය කැමති නැහැ එයාලට වඩා අඩියක්වත් ඉස්සරහට යනවට. එහෙම යනවා නම් එයාලට ඒක දරා ගන්නත් බෑ. ඉතින් විශේෂයෙන්ම ඒගොල්ලෝ හිතනවා එයාලට තමයි මේ රට ඇතුලේ ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඒක නිසා අනිත් අයට එහෙම බෑ කියලා. අනිත් පැත්තෙන් එයාලා ඔයාලට ගොඩාක් හොඳ මූණක් පෙන්නගෙන ඉන්නවා. ඉතින්
හරියටම තීරණය කරගන්න බෑ කවුද ඇත්තම යාළුවෝ කෙනෙක් මේ රටකදී. මොකද අපි හිතන්නේ අපි වගේමයි මිනිස්සු හොඳින් කතා බහ කරලා හොඳට ඉන්නකොට ඉතින් තමන්ගේ පවුලේ අයට වගේ සලකනකොට ඒ අය තමයි අපිට හොඳම මිනිස්සු හිතවත්ම මිනිස්සු කියලා. එහෙම නැහැ. හැබැයි ගොඩක් වෙලාවට අපි නැති තැන්වල අපේ වැරදි කතා කරන මිනිස්සු ඉන්නවා. ඒවා ඒ අය හිතනවා අපිට ආරංචි වෙන්නේ නැහැ කියලා. කොහොම හරි කොහෙදි හරි කේලමක් කිව්වොත් එහෙම නැත්තම් අනිත් අයට වලක් කැපුවොත් මතක තියාගන්න ඒක කොහේදිම හරි ඒ අනිත් කෙනා දැනගන්නවා. ඉතින් එදාට ඔයාලට කට උතර නැති වෙනවා. ඒ වගේ දේවල් කරන්න එපා. මොකද සමහර වෙලාවට වයසින් අඩු කෙනෙක් වැඩි කෙනෙක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ. ඒ වගේ දේවල් මේ රටට ආපු මිනිස්සුන්ට කරන්න එපා කියලා මම කියනවා. මොකද ඒවා Tamanගේ අස්පනා පිටම පළ දෙනවා. මොකද අපි කෙනෙක්ට වැරද්දක් කරොත් ඒක අපිට ආපහු ලැබෙනවා. හොඳ කරත් එහෙමයි නරක කරත් එහෙමයි. ඉතින් ලෝකෙට හොඳ මූණ පෙන්නලා පිටිපස්සෙන් ගිහිල්ලා පිහියෙන් අනින්න එපා මිනිස්සුන්ට. මොකද එහෙම කරාම ඒක ඔයාටම කරගන්න හානියක්. ඒක මට උනත් එකයි අහන් ඉන්න ඔයාලට උනත් එකයි. ඉතින් ලස්සන බ්‍රයිටන් ගැන පෙන්නන ගමන්ම මම මේ දේවල් ඔයාලත් එක්ක කිව්වේ මේ රටකට ආවට පස්සේ අපේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවුරුදු ගාණක් ඔයාලා ලංකාවේ ඉඳලා ආවත් මේ අවුරුදු කීප හොඳටම ඇති ඔයාලට මිනිස්සු ගැන තේරුම් ගන්න. හැමදාම විශ්වාස කරනවා මම බුද්ධ රත්නය. මොකද මම හැමදාම බුදු පහන තියලා මම හොඳ දේ කරොත් හොඳ මට, නරක දේ කළොත් නරක මට කියන එක මං හදවතින්ම විශ්වාස කරන කෙනෙක්. ඒ ධර්මයේ සත්‍යානුභාව බලයෙන් මම ඔයාලටත් හැමෝටම කියන්නේ හොඳ දේ විතරක්ම කරන්න. Tamanට වෙනවට අකමැති කිසිම දෙයක් අනුන්ට කරන්න එපා. කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන එක බොහොම වැදගත් දෙයක්. විශේෂයෙන්ම මේ වගේ රටක. මොකද ලංකාවේදී මට ළඟින් හිටපු යාළුවෝ ටික තාමත් මාත් එක්ක ඉන්නවා. ඒ අය මේ වෙනකොට විවිධ රටවල් වල. සමහර අය තාම ලංකාවේ ඒ අයගේ රැකියාවල් වල නිරත වෙන ගමන්. හැබැයි ඉඩකඩ ලැබෙන හැම වෙලාවකම අපි අපේ ජීවිතේ බෙදා ගන්නවා. ඒ හැම වෙලාවකදීම මට හිතෙන දේ තමයි මේ අය මාත් එක්ක මගේ සතුටදී වඩා දුකේදී මාත් එක්ක ඉන්නවා කියන හැඟීම. ඉතින් ඒ හැඟීම ගොඩාක් වැදගත් ජීවිතයට. යාළුවෝ ආශ්‍රය කරන්න. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ අපේ ජීවිතයට ශක්තියක් වෙන්න. හැමදාම උත්සාහ කරන්න තව කෙනෙක්ට කල්යාණ මිත්‍රයෙක්ම වෙන්න. පිටරටකදී කල්යාණ මිත්‍රයෝ හොයාගන්නවා කියන එක බොහොම අසීරු දෙයක්. ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. හැමෝම ඉස්සරහා මේ අය මගේ අය වගේ සලකලා කතා කරා කියලා හැමෝම විශ්වාස කරන්න යන්න එපා. එහෙම නොවන අවස්ථාවන් වැඩි. ඒක නිසා ඒ ගැන බොහොම හොඳින් වටහා ගැනීම ඔයාගේ අතේ තියෙන දෙයක්. හැමදාම මේ බුදු ගුණ විශ්වාස කරලා ජීවත් වෙන්න. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මේ එංගලන්තයේ අද මම පෙන්වුවේ බ්‍රයිටන් වල විස්තර. මං හිතන්නේ ඔයගොල්ලෝ බ්‍රයිටන් දැක්කා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් මං ඔයාලව හම්බ වෙන්න එනවා. එදාටත් අපි ලස්සන දෙයක් ගැන කතා කරමු. ලස්සන හදවත් ඉතුරු කරගන්න ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.